අයිබෝන් දුවේ පුතේ. අද මාතෘකාව විදිහට මම තෝරගත්තේ බලය කියන මාතෘකාව. මොකද මම මෙතනින් පටන් ගන්න හේතුව භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ ඇතුලේ හැම තැනකම අපිට බලය කියන දේ හම්බ වෙනවා. හැම පාඩමකම යාන්ත්‍ර විද්‍යාව, දෝලන තරංග, තාපය, ධාරා විද්‍යුතය, චුම්බක ක්ෂේත්‍ර, පදාර්ථ යාන්ත්‍රික ගුණ මේ හැම පාඩමකදීම බලය හම්බ වෙනවා. ඉතින් බල ලකුණු කරන්නේ කොහොමද? වස්තුවකට ෆ්‍රී බොඩි ඩයග්‍රෑම් එකක්. ඒ කියන්නේ නිදහස් වස්තු බල සටහනක් අඳින්නේ කොහොමද කියන ප්‍රශ්නේ ගොඩක් ළමයින්ට තියෙනවා. දැන් අපි වස්තුවකට F සමානයෙන් මේ දාන්න ගියාම අපි නිවැරදිව ඒ වස්තුව මත තියෙන බල ටික වෙන් කරලා අඳුර ගන්න ඕනේ. එතකොට මේ බල ටික වෙන් කරලා අඳුර ගන්න එක, බල ටික හරියට මාක් කරගන්න එක, සටහන් කරගන්න එක ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ පාඩමෙන් කොහොමද බල ලකුණු කරන්නේ, කොහොමද බල අඳුරගන්නේ, බාහිර බල මොනවද, අභ්‍යන්තර බල මොනවද කියන මේ දේවල් ටික සාකච්ඡා කරන්න, සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. right. අපි ඉස්සෙල්ලම නිව්ටන් නියම 3 චුට්ටක් මතක් කරගෙන ඉඳිමු. මොකද ඒක වැදගත් මේ කාරණාව ගැන කතා කරන්න ගියාම. ඒකේ පළවෙනි එක නිව්ටන්ගේ පළමු නියමය. මේවා සරල දේවල්, ඔබ දන්න දේවල් මේ. නිව්ටන්ගේ පළමු නියමය කියන්නේ මොකද්ද? වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක් එම වස්තුව නිශ්චලව පවතී හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. දැන් මේකෙන් කියන්නේ මොකද්ද? නිශ්චලතාවයේ තියෙනකොට වස්තුව මත ත්වරණයක් නැහැ. ත්වරණය ශූන්‍යයි. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනකොට ඒත් ත්වරණය ශූන්‍යයිනේ. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් ත්වරණය බිඳුවයි. එහෙනම් අපිට මේ කියන්නේ මෙහෙම එකක්. නිව්ටන්ගේ පළමු නියමයෙන් කියන්නේ මෙහෙම එකක්. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කරන්නේ නැත්තම් ඒ කියන්නේ F බිඳුව නම් වස්තුවේ ත්වරණය බිඳුවයි. ඔන්න පළමු නියමයේ අදහස. බාහිර අසමතුලිත බලය බිඳුව නම් ත්වරණය බිඳුවයි කියන එක. දැන් බලමු දෙවන නියමයෙන් මොකද්ද කියන්නේ කියලා. දෙවන නියමයෙන් අපිට කියනවා වස්තුවක් මත ක්‍රියා කරන බාහිර අසමතුලිත බලය එම වස්තුවේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. දැන් ඔබ දන්නවා මේ නියමයෙන් තමයි අපි F සමානයි m සමීකරණය ලබා ගන්න. එහෙනම් F සමානයි ma කියලා එනවා නිව්ටන්ගේ දෙවන නියමයෙන්. දැන් ඔබ මෙතෙන්දි මතක තියාගන්න මෙතන F කියලා යොදන්නේ අසමතුලිත බලය. අසමතුලිත බලය. අසමතුලිත බලය කියන්නේ සංප්‍රයුක්ත බලය. ඒ කියන්නේ වස්තුව මත ක්‍රියා කරන බල ඔක්කොගෙම එකතුව. මෙතෙන්ට දාන්න ස්කන්ධය, මෙතෙන්ට දාන්න ත්වරණය. ඊළඟ එක නිව්ටන්ගේ තුන්වෙනි නියමය. තුන්වෙනි නියමයෙන් කියන්නේ සෑම ක්‍රියාවකටම සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත. මෙතන මේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියන්නේ බල දෙකක්. ක්‍රියාව කියන්නේ බලයක්, ප්‍රතික්‍රියාව කියන්නේ ඒකේ ඒ බලයේ අනිත් එක්කෙනා. කියන්නේ මේ බල යුගලයක් ගැන කතා කරන්නේ. නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ විශ්වයේ තියෙන සියලුම බල පවතින්නේ යුගල වශයෙන්. ඒ කියන්නේ ක්‍රියාවක් තියෙනවා නම්, කිසියම් බලයක් තියෙනවා නම් අනිවාර්යෙන් එකට ප්‍රතික්‍රියාවකුත් ඉන්නවා. ප්‍රතික්‍රියාවකුත් තියෙනවා.
ඒ කියන්නේ ඕනෑම බලයකට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ තවත් බලයක් තියෙනවා. එතකොට ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ගැන තුන්වෙනි නියමයෙන් කියන්නේ. right. දැන් අපි දන්නවා ත්වරණය බිඳුව නම් සංප්‍රයුක්ත බලය බිඳුවයි. ත්වරණයක් තියෙනවා නම් සංප්‍රයුක්ත බලයක් තියෙන්න ඕනේ. ඊළඟට සෑම බලයකටම ප්‍රතිවිරුද්ධ විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ තවත් බලයක් තියෙන්න ඕනේ. right. දැන් මේ කාරණා තුන ඔළුවේ තියාගෙන අපි යමු පළවෙනි අවස්ථාවට. මම රූප සටහන් කීපයක් යටතේ මේක කතා කරනවා. පළවෙනි එකට අපි යමු. අංක 1 මෙහෙම පොළව තියෙනවා. මෙහෙම වස්තුවක් තියෙනවා. මේ වස්තුවේ ස්කන්ධය අපි M කියලා හිතමු. මේ වස්තුව නිශ්චලව තියෙන්නේ. ඒ කියන්නේ මේකේ ත්වරණීය බිඳුවයි. දැන් ත්වරණීය බිඳුව නම් මෙයාගේ සංප්‍රයුක්ත බලය බිඳුව වෙන්න ඕනේ. ත්වරණීය බිඳුව නිසා සංප්‍රයුක්ත බලය බිඳුව වෙන්න ඕනේ. එතකොට F සමානයි බිඳුවයිනේ. සංප්‍රයුක්ත බලය. දැන් මේකේ බල ටික අපි ලකුණු කරමු. අපි නිදහස් වස්තු බලසටහනක් අඳිද්දී මේ පද්ධතියේ තියෙන ඔක්කොම දේවල් එකට අඳින්නේ නැහැ. නිදහස් වස්තු බලසටහනක් කියන්නේ වස්තුව කියන කෙනා වෙනම අරගෙන එයා මත තියෙන බල ටික ලකුණු කරන එක. ඒක හින්දා දැන් මෙතන මේ M කියන වස්තුව වෙනම ගන්න ඕනේ. වෙනම අරගෙන තමයි බල ටික ලකුණු කරන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මෙයා වෙනම ගන්න. M වෙනම ගන්න. මේ දැන් M මත ක්‍රියා කරන බල මොනවාද? අපි දන්නවා වස්තුව මත යාගේ බර ක්‍රියා කරනවා පහළට. බර ක්‍රියා කරනවා පහළට mg. වස්තුවේ සංප්‍රයුක්ත බලය බිඳුවයි කියලා අපි කිව්වා. පහළට බර කියලා බලයක් ක්‍රියා කරනවා. සංප්‍රයුක්ත බලය බිඳුව වෙන්න නම් ඉහළටත් බලයක් ක්‍රියා කරන්න ඕනේ. ඒ ඉහළට ක්‍රියා කරන බලය mg-ට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. මේ ඉහළට ක්‍රියා කරන බලයට අපි කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. අභිලම්බ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ පොළොවෙන් වස්තුව මත. එතකොට මේ mg කියන්නේ බර, mg කියන්නේ බර කියන්නේ පෘථුවිය සහ වස්තුව අතර තියෙන ගුරුත්වාකර්ෂණ බලය. දැන් සංප්‍රයුක්ත බලය ශූන්‍ය විය යුතු නිසා R සහ mg විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. අපි මෙහෙම ලියනවා R සමානයි mg කියලා ලියනවා. right. මේක තමයි පළවෙනි අවස්ථාව. හොඳයි. දැන් දෙවෙනි අවස්ථාව මෙන්න මෙහෙම තත්වයක් තියෙන්නේ. පොළොව මත කැපිටල් M වස්තුවක් තියලා තියෙනවා. කැපිටල් M මත සිම්පල් M තවත් වස්තුවක් තියලා තියෙනවා. දැන් මේකේ නිදහස් වස්තු බලසටහන ඇඳලා බල ටික ලකුණු කරන හැටි බලමු. දැන් අපි දන්නවා මෙතන මේ තියෙන වස්තු දෙක වෙන වෙනම අරගෙන බල ලකුණු කරන්න ඕනේ. කැපිටල් M වෙනම ගන්න ඕනේ, සිම්පල් M වෙනම ගන්න ඕනේ. හරි. මෙන්න සිම්පල් M මෙන්න කැපිටල් M. දැන් බල ටික ලකුණු කරමු. කැපිටල් M මත එයාගේ බර ක්‍රියාත්මක වෙනවා කැපිටල් mg. සිම්පල් M මත එයාගේ බර ක්‍රියාත්මක වෙනවා සිම්පල් mg. ඊළඟට කැපිටල් M මත පොළොවෙන් ඇති වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඉහළට. ඒක R කියලා ගමු. කැපිටල් M විසින් සිම්පල් M මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා නේද?
මේක මෙහෙම තර්ක කරලා ගන්න පුළුවන්. මේ පද්ධතිය චලනය වෙන්නේ නැහනේ, නිශ්චලයිනේ. ඒ නිසා මේකේ ත්වරණය බිඳුවයි. ත්වරණය බිඳුවයි කියන්නේ සංප්‍රයුක්ත බලය බිඳුවයි. එහෙනම් මේ වස්තු දෙකේම සංප්‍රයුක්ත බලය ශූන්‍ය වෙන්න ඕනේ. පහළට තියෙන බරට ප්‍රතිවිරුද්ධ බලයක් ඉහළට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ නිසා සිම්පල් M මතත් ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. හැබැයි පොළොවෙන් කැපිටල් M මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවයි කැපිටල් M විසින් සිම්පල් M මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවයි දෙකක්. ඒ දෙන සමාන නැහැ. ඒ නිසා මේක R1 මේක R2 කියලා ලියමු. දැන් R2 කිව්වේ කැපිටල් M විසින් සිම්පල් M මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. කැපිටල් M විසින් සිම්පල් M මත ඇති කරන බලයක්නේ. එතකොට මේ බලයේ ප්‍රතික්‍රියාව මොකද්ද? මෙයාගේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ සහ විශාලත්වයෙන් සමාන කෙනා කවුද? සිම්පල් M විසින් කැපිටල් M මත ඇති කරනවා R2ට විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් බලයක්. හොඳයි පුතේ, අපි තුන්වෙනි අවස්ථාවට යමු. මෙන්න තුන්වෙනි රූප සටහන. මේ විදිහට තියෙන්නේ. වස්තු දෙකක් තියෙනවා. මෙහෙම පොළොව මත වස්තු දෙකක් තියලා තියෙනවා. මේක සුමට පෘෂ්ඨයක්, සුමට පොළොවක්. මේක A කියලා ගමු. මේක B කියලා ගමු. A ගේ ස්කන්ධය කැපිටල් M, B ගේ ස්කන්ධය සිම්පල් M. අපි බාහිරින් බලයක් යොදනවා සිම්පල් M. බාහිරින් බලයක් යොදනවා A මත, කැපිටල් M මත. දැන් ඔබ හිතන්න පෘෂ්ඨය සුමටයි. ඒකින්ද ප්‍රතිරෝධී ඝර්ෂණ බල නැහැ. බාහිරින් බලයක් දෙනවා. මොකද වෙන්නේ? මේ දෙන ලිස්සල යනවා. ත්වරණයක් ඇති වෙනවා. right? දැන් මේකේ බල සටහන අදින්න try එකක් දෙමු. A සහ B වෙන වෙනම අරගෙන එයාලා මත තියෙන බල ටික ලකුණු කරන්න ඕනේ. right. ඔන්න. දැන් මේකේ බල ලකුණු කිරීම මම පටන් ගන්නවා B ගෙන්. B ත්වරණය වෙනවනේ. B ගේ ත්වරණය තියෙන මේ පැත්තට. එතකොට B ත්වරණය වෙන්න නම් එයා මත අසමතුලිත බලයක් තියෙන්න ඕනනේ. මේ පැත්තට ත්වරණය වෙන්න මේ පැත්තට අසමතුලිත බලයක් තියෙන්න ඕනේ. එතකොට දැන් B මත බලය ඇති වෙන්නේ කොහොමද? අපි ඒව තල්ලු කරාම ඒ තල්ලු වෙන්නේ B තල්ලු කරගෙන. ඒ කියන්නේ B මත A විසින් තල්ලුවක් දෙනවා. අපි තල්ලුව දෙන්නේ Aට, A විසින් Bට තල්ලුවක් දෙනවා. right? ඒ කියන්නේ A විසින් B මත බලයක් ඇති කරනවා. දැන් මෙන්න A විසින් B මත ඇති කරන බලය R. B මත වෙන බල තියනවද? මෙහෙම තිරස් අතට වෙන බල නැහැ. හැබැයි සිරස් අතට බල තියෙනවා. සිරස් අතට මොනවද තියෙන බල? B ගේ බර mg ඊළඟට පොළොවෙන් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව R. මෙතනත් R කියලා ගත්ත නිසා මේක RB කියලා ගමු. right. දැන් A විසින් B මත ඇති කරපු බලය තමයි R කියන්නේ. එහෙනම් එයාගේ ප්‍රතික්‍රියාව තියෙනවා. B විසින් A මත ඇති කරනවා Rට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් බලයක්. මෙයාව මාක් කරනකොටම මෙයාව ඔලුවට එන්න ඕනේ. right?
මේක ක්‍රියාව, මෙයා ප්‍රතික්‍රියාව. ඊළඟට බාහිරින් දීපු F බලය තියෙනවා. මෙහෙම තියෙනවා. ඔන්න. දැන් ඔයිට අමතරව තවත් බල තියෙනවද? බරයි අභිලම්බ ප්‍රතික්‍රියාවයි තියෙනවානේ. RA කියලා දාමු. ඔන්න. සිරස් අතට බර සහ අභිලම්බ ප්‍රතික්‍රියාව, තිරස් අතට අපි දීපු තල්ලුවයි, කියන්නේ F බලයයි, අර R ගේ ප්‍රතික්‍රියාවයි. හොඳයි. අපි හතරවෙනි අවස්ථාවට යමු. මෙතනදී සුමට පොළොවක් මත වස්තු දෙකක් තියලා තියෙනවා. මේ වස්තු දෙක සැහැල්ලු අවිතන්‍ය තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. ඒතර මේ තන්තුව සැහැල්ලු අවිතන්‍ය තන්තුවක්. ඊළඟට අපි බලයක් දෙනවා මේ වස්තුව මත. එතකොට මේක ඇදීමක්. දැන් ඔබට තේරෙනවා මෙතන මොකද්ද වෙන්නේ කියලා. සුමට පොළොවක් මත මේම වස්තු දෙකක් තියලා ඇද්දාම බාහිර ඝර්ෂණ බල නැති නිසා මේ වස්තු දෙක ත්වරණය වෙනවා මේ පැත්තට. අපි දාමු මේක A, මේක B, මේක capital M, මේක simple M. දැන් වස්තු දෙක වෙන වෙනම අරගෙන ඒව මත බල ලකුණු කරන්න පුළුවන්. මෙතන තන්තුවකුත් තියෙනවා. අවශ්‍ය නම් තන්තුවත් වෙනම අරගෙන තන්තුව මත බල ලකුණු කරන්න පුළුවන්. මෙතනදී මේ තන්තුව සැහැල්ලුයි කියන කතාව හරි වැදගත්. මේ තන්තුව සැහැල්ලු තන්තුවක්. ඒක හරි වැදගත්. සැහැල්ලු තන්තුවක්. අපි බලමුයි කියලා. දැන් වස්තු වෙන වෙනම ගන්න. මම මෙහෙම ගන්න. මේ තියෙන්නේ simple M, ඒ කියන්නේ B. මෙන්න capital M. එතකොට A. දැන් මම මේ දෙක අතර තන්තු අඳින්න. හරි. දැන් කලින් වගේ මම මේ කොනින් පටන් ගන්නවා බල ලකුණු කිරීම. බාහිර බලය දෙන්නේ B මත. මම වැඩේ පටන් ගන්නේ A වලින්. දැන් ඔබ දන්නවා මෙහෙම පද්ධතිය ත්වරණය වෙනකොට A ත්වරණය වෙනවා. B ත්වරණය වෙනවා. තන්තුවත් ත්වරණය වෙනවා. හරිද? දැන් A ත්වරණය වෙන්න නම් A මත බලයක් තියෙන්න ඕනේ. A මත ඇතිවන බලය තමයි ප්‍රායෝගිකව හිතමුකෝ. B අදිනකොට B ඇදිලා එන්නේ තන්තුවත් එක්ක. එතකොට B විසින් තන්තුව අදිනවා. එතකොට තන්තුව ඇදිලා එන්නේ ඒත් එක්ක. එහෙනම් A විසින් තන්තුව විසින් ඒව අදිනවා. ඒ කියන්නේ තන්තුව විසින් A මත බලයක් දෙනවා. මෙන්න මේ පැත්තට. ආතතියක්. ඒ නිසා T. දැන් තන්තුව විසින් A මත T ආතතිය ඇති කරනකොට ඒකේ ප්‍රතික්‍රියාව A විසින් තන්තුව මත ඇති කරනවා. දැන් තන්තුවේ එක කොනක බලයක් අපිට ලැබුණා. තන්තුවේ අනිත් කොනේ බලය ලබා ගන්න උත්සාහයක් දරමු. දැන් තන්තුව ත්වරණය වෙනවා තමයි. හැබැයි අපි දන්නවා තන්තුවේ ස්කන්ධය බිඳුවයි. මොකද සැහැල්ලු තන්තුවක්. ඒ නිසා තන්තුවේ සංප්‍රයුක්ත බලය බිඳුවයි. එහෙනම් තන්තුවේ දෙකලවර බල සමානයි. එහෙමනම් මේ පැත්තේ තියෙන T බලයම ප්‍රතිවිරුද්ධ දිශාවට මේ කෙලවරේ තියෙන්න ඕනේ. මෙතනින් අපිට පොඩි මතක තබා ගත යුතු කරුණක් ලැබෙනවා. සැහැල්ලු තන්තුවක සෑම ලක්ෂයකම ආතති සමානයි.
සැහැල්ලු තන්තුවක ලක්ෂ දෙකක ඕනෑම ලක්ෂ දෙකක තන්තුවේ දෙකලවර ගමුකෝ ආතති සමානයි. තන්තුව මත හැම තැනම තියෙන්නේ එකම ආතතියක්. හරි. දැන් මේ තන්තුවේ මේ කෙලවරේ T ලකුණු කරා. කෙලවරේ ලකුණු කරපු T කියන්නේ කවුද? B විසින් තන්තුව මත ඇති කරපු ආතතියනේ T කියන්නේ. දැන් අපි B වල බල ටික ලකුණු කරමු. මේ පැත්තට තියෙනවා බාහිර බලය. එතකොට අපි කිව්වා B අදිද්දි තන්තුව ඇදිලා එනවා කියලා. B අදිනකොට මෙහෙම තන්තුවත් ඇදිලා එනවා. එතකොට තන්තුව කියන්නේ B වලට බාධාවක් කරදරයක්. තන්තුව විසින් මොකද්ද කරන්නේ? B ව නවත්ත ගන්න try කරනවා. ඒතර B මෙහෙට යනකොට තන්තුව විසින් B ව මෙහෙට අදිනවා. එහෙනම් තන්තුව විසින් B මත තියෙන මේ පැත්තට ආතති බලය. ඒකේ ප්‍රතික්‍රියාව අපිට ආවා මේක. තන්තුව විසින් B මත ඇති කරන බලය මේක. B විසින් තන්තුව මත ඇති කරන බලය මේක. එතකොට ඔබට පේන්න ඕනේ මේ දෙන්න ක්‍රියා ප්‍රතික්‍රියා යුගල, මේ දෙන්න ක්‍රියා ප්‍රතික්‍රියා යුගල. පැහැදිලිද? දැන් මේ පද්ධතිය තවත් බල තියෙනවා නේද? මෙයාගේ බර කැපිටල් MG, එකට අදාළ ප්‍රතික්‍රියාව RA. ඊට පස්සේ මෙයාගේ බර සිම්පල් MG, එකට අදාළ ප්‍රතික්‍රියාව RB. ඔක්කොම බල ටික අපි දැන් ලකුණු කරලා තියෙනවා. දරුවනේ බලන්න අපි පස්වෙනි අවස්ථාව සාකච්ඡා කරමු. මෙතන කප්පියක් තියෙනවා. මේක සැහැල්ලු කප්පියක් සහ සුමට කප්පියක්. සැහැල්ලු සුමට කප්පියක්. එතකොට කප්පියට ස්කන්ධයක් නැහැ. ඒ වගේම කප්පියට ඝර්ෂණයකුත් නැහැ. ඝර්ෂණයක් තිබ්බොත් ප්‍රතිරෝධී බල ඇති වෙනවා. ප්‍රතිරෝධී ව්‍යාවර්ත ඇති වෙනවා. ඒකින්ද ඝර්ෂණයක් නැහැ. ඊළඟට මේ තන්තුවත් සැහැල්ලු තන්තුවක්, ඒ වගේම සුමට තන්තුවක්. ඒ වගේම අවිතන්‍ය තන්තුවක්. මේක සැහැල්ලු සුමට අවිතන්‍ය තන්තුවක්. තන්තුවට ස්කන්ධයක් නැහැ. ඒ කියන්නේ සැහැල්ලුයි. තන්තුවෙත් ඝර්ෂණයක් නැහැ, සුමටයි. ඒ වගේම තන්තුව ඇදෙන්නේ නැහැ. අවිතන්‍යයි. රබර් පටියක් වගේ එකක් නෙමෙයි මේක. ඇදෙන්නේ නැති තන්තුවක්. right? දැන් මේ ස්කන්ධ දෙකෙන් අපි හිතමු කැපිටල් M තමයි විශාල. කැපිටල් M විශාලයි සිම්පල් M ට වඩා කියලා. එහෙම වුණොත් ඔබ දන්නවා ස්කන්ධය වැඩි කෙනාගේ බර වැඩි. ඉතින් එතකොට එයා පහළට එනවා. ස්කන්ධය අඩු කෙනා උඩට යනවා. ඒ කියන්නේ මේ A පහළට ත්වරණය වෙනකොට B උඩට ත්වරණය වෙනවා. දැන් මෙතන A ගේ ත්වරණය සිම්පල් A කියලා දැම්මහම B ටත් සිම්පල් M කියලා දාන්න, සිම්පල් A කියලා දාන්න පුළුවන් වෙන්නේ තන්තුව අවිතන්‍ය වුණොත් විතරයි. තන්තුව ඇදෙන තන්තුවක් නම්, තන්‍ය තන්තුවක් නම්, ඒ කියන්නේ තන්තුව රබර් පටියක් වගේ එකක් නම් M පහළට ගමන් කරනකොට තන්තුවට ඇදෙන්න පුළුවන්. එතකොට M ගේ ත්වරණය මේ A ගේ ත්වරණය B ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවිතන්‍ය තන්තුවක් අවශ්‍ය වෙන්නේ දෙපැත්තේ ත්වරණ සමාන වෙන්න. දැන් ඔබට මතකයි කලින් ගානෙත් අපි කිව්වා තන්තුව සැහැල්ලු වුණොත් තන්තුව පුරා හැමතැනම ආතති එක හා සමාන වෙනවා. ඒක නිසා දැන් බල ලකුණු කරන්නත් කලින් ඔබට මතක් කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් මේ තන්තුවේ මේ කෙලවරේ සහ මේ කෙලවරේ ආතති සමානයි. හේතුව තන්තුව සැහැල්ලු නිසා. දැන් අපි බල ලකුණු කරමු.
දැන් බලන්න. මේ වස්තු දෙකම මත එයාලගේ බර ලකුණු කරන්න පුළුවන් අපිට. බර තියෙනවනේ කොහොමද? ඒක නිසා ඉස්සෙල්ලම දාමු capital MG simple MG කියලා බර. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ වස්තු දෙකම මත මෙහෙම තන්තුව සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ තන්තුවෙන් තමයි මේ වස්තුව උඩට ඇදගෙන ඉන්නේ. B ව උඩට ඇදගෙන ඉන්නේ මේ පැත්තේ තියෙන තන්තු කොටසෙන්. ඒවත් උඩට ඇදගෙන ඉන්නවා මෙහි තියෙන තන්තු කොටසෙන්. ඒ පහළට ත්වරණය වුණා කියලා මෙයා ඇදගෙන ඉන්න එක නතර කරලා නැහැ. මොකද හැම වෙලේම මෙම තන්තුවත් ඇදගෙන තමයි පහළට යන්නේ. මෙතන B උඩට එනකොට තන්තුව කොහොමද ඇදගෙන ඉන්නේ? ඒ නිසා A මත තන්තුව විසින් ඉහළට ඇති කරන ආතති බලයක් B මත තන්තුව විසින් ඉහළට ආතති බලයක් ඇති කරනවා. දැන් මම නැවතත් කියනවා තන්තුව සැහැල්ලු බැවින් තන්තුවේ දෙකලවර ආතති සමාන වෙනවා. ඒ කියන්නේ මේ ආතතියයි සමාන වෙනවා. දැන් තවත් අවශ්‍ය නම් මෙතන ත්වරණයත් අපිට මාක් කරන්න පුළුවන්. B ගේ උඩට A ගේ පහළට ත්වරණය තියෙනවා. හොඳයි. දරුවනේ අපි 6 වෙනි රූප සටහනට යමු. මේකෙදි කප්පියක් උඩින් තන්තුවක් යවනවා. ඒ තන්තුවේ දෙපැත්තට මේ විදියට ස්කන්ධ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. මේක සුමට තලයක්. මේ තලය සුමටයි. මේ ස්කන්ධ මම ගන්නම් මේක A කියලා. එයාගේ ස්කන්ධය M. මේක B. මෙයාගේ ස්කන්ධය simple M. දැන් ඔබ දන්නවා සුමට තලයක් නම් මෙතන තියෙන්නේ. මේ B ස්කන්ධය පහළට ත්වරණය වෙනවා. B පහළට ත්වරණය වෙනවා. මේ A මේ පැත්තට ත්වරණය වෙනවා. මේ දෙන්නගේ ත්වරණ සමානයි. මේ තන්තුව සැහැල්ලු අවිතන්‍ය තන්තුවක්. කප්පිය සුමට සැහැල්ලු කප්පියක්. ඒ ටික හරිනේ. තන්තුව සැහැල්ලු අවිතන්‍ය, කප්පිය සැහැල්ලු සුමට. දැන් තන්තුව සැහැල්ලු නිසා තන්තුවේ හැමතැනම ආතතිය සමානයි. දැන් අපි බලමු කොහොමද බල සටහන අඳින්නේ කියලා. මෙන්න A මෙයාගේ ස්කන්ධය simple capital M. මෙන්න B ගේ ස්කන්ධය simple M. දැන් අපි දන්නවා simple M ගේ බර simple MG තියෙන්නේ පහළට. ඊළඟට තන්තුව simple M ට සම්බන්ධ වෙලා තියෙන්නේ තන්තුව විසින් simple M ව ඉහළට අදිනවා. simple M විසින් තන්තුව පහළට අදිනවා. right? දැන් තන්තුව විසින් simple M මත ඇති කරන බලය තියෙන ඉහළට. තන්තුවෙන් simple M මත ඇති කරන බලය ඉහළට. ඒක තමයි ආතතිය. T. දැන් capital M මේ පැත්තට ත්වරණය වෙන්නේ ඇයි? තන්තුව විසින් capital M ව අදින නිසානේ. තන්තුව විසින් capital M ව මේ පැත්තට අදිනවා. ඒ කියන්නේ තන්තුව විසින් capital M මත මේ පැත්තට බලයක් දෙනවා. ඒක තමයි තන්තුවේ ආතතිය. ආතතිය T-ට සමානයි. අපි දිගටම කිව්වා තන්තුව සැහැල්ලු නම් දෙකලවර ආතති සමානයි. තන්තුවේ සෑම ලක්ෂයකම ආතති සමානයි. දැන් capital M මත තව බල දෙකක් තියෙනවා. බර සහ අභිලම්බ ප්‍රතික්‍රියා. මේ දෙන්න සමානයි. මෙතන ත්වරණයත් මාක් කරන්න. එතකොට මේ වැඩේ සම්පූර්ණයි. හොඳයි. දැන් අපි තව පියවරක් ඉස්සරහට ගිහිල්ලා කප්පිය මත බල ලකුණු කිරීම කොහොමද කියලා බලමු.
මතක තියාගන්න කප්පිය සැහැල්ලු සුමට කප්පියක්. සැහැල්ලු සුමට. හරි. දැන් බලන්න. තන්තුව කප්පිය මත එක තන්තුවක් මෙහෙම තියෙනවා. අනිත් තන්තුව මේ අතර තියෙනවා. ඒතර ඔබට පේනවා මේ තන්තුව විසින් මෙහෙට ආතති බලය දෙනවා. මෙයා විසින් මෙහෙට ආතති බලය දෙනවා. මෙහෙම දෙපැත්තට ආතති බල දෙකක් කප්පිය මත ඇති වෙනවා. මේ දෙකම ටී බැගින්. දැන් මේ බල දෙක සමතුලිත කරන්න කප්පිය මත ඇති වෙන්නේ මේ පැත්තට බලයක්. මේ පැත්තට බලයක්. ඒක අපි F කියලා දාමු. හරිද? ඔබ බල සමතුලිතතාවයේ පාඩම කරලා තියෙනවා නම් මේ බල තුනට අදාළව බල සටහනක් ඔබට අඳින්න පුළුවන්. මෙන්න මේ විදියට. මේක T මේක T මේ දෙක T බැගින් වෙනවා. මෙහෙම තියෙනවා F බලය. පැහැදිලිද? මෙන්න මේ විදියට කප්පියේ බල සමතුලිතතාව තියෙනවා. කප්පිය මත බල ටික ලකුණු කරාම එන්නේ මේ විදියට. දරුවනේ දැන් මේ 7 වෙනි අවස්ථාව මේක තමයි අපි අද පාඩමේ සාකච්ඡා කරන අවසාන අවස්ථාව. මේ තියෙන ආනත තලයක්. ඔබට මේක හුරු පුරුදු ඇති. මේකෙදි ආනත තලය තිරසට තීට කෝණයක් ආනතයි. මේක සුමට ආනත තලයක්. එතකොට සුමටයි කිව්වහම ඔබ දන්නවා ඝර්ෂණ බල නැහැ. ඊළඟට මේවා සැහැල්ලු අවිතන්‍ය තන්තු. මේක සැහැල්ලු සුමට කප්පියක්. ඒ ස්කන්ධය තන්තුවක් හරහා බීට සම්බන්ධ කරලා තියෙනවා. තන්තුව මේ විදිහට කප්පිය හරහා යනවා. දැන් අපි බලමු M ගේ කැපිටල් M ගේ කියන්නේ A ගේ සහ B ගේ බල ලකුණු කරන්නේ කොහොමද කියලා. B ගේ බල ලකුණු කිරීම අමාරු දෙයක් නෙමෙයි. ඒක ඉතා සරලයි. B වෙනම ගත්තොත් එහෙම මේ විදිහට තියෙනවා මේ B එයාගේ බර තියෙනවා සිම්පල් ඉන්චි 15ට තන්තුවෙන් ඇති කරන ආතතිය ඉහළට. එතකොට බර 15ට තන්තුවෙන් ඇති කරනවා ඉහළට ආතතියක්. දැන් කැපිටල් M ගේ බල ටික ලකුණු කරමුකෝ. මම මෙතන කැපිටල් M මේ තලයත් එක්කම ගන්නවා. මේ වැඩේ ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි එතකොට. අපි ටිකක් ලොකුවට අඳිමු. මෙහෙම තියෙනවා ආනත තලය. තීටා කෝණයක් ආනතයි, තිරසට තීටා කෝණයක් ආනතයි. මෙන්න කැපිටල් A වස්තුව මේ කැපිටල් A එයාගේ ස්කන්ධය කැපිටල් M. දැන් මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. අපි බල සටහනක් අඳිද්දී වස්තුව වෙනමනේ ගන්නෙ. වස්තුව වෙන් කරලා අරගෙනනේ යා මත බල ලකුණු කරන්නේ. එහෙනම් මෙහෙම පුට්ටු කරලා අඳින්න එපා. මෙහෙම සම්බන්ධ කරලා අඳින්න එපා. වස්තුව මෙහෙම වෙනම අඳින්න. හරිද? තලය මෙහෙම වෙනම ගන්න. දැන් මේකෙන් කියවෙන්නේ නැහැ තලය උඩ වස්තුව පාවෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි. අපි බල සටහනක් අඳින්න අවශ්‍ය නිසා ඒ වෙන් කරලා වෙනම ගත්තා. මොකද එතකොට තලය මත බල වස්තුව මත බල වෙන වෙනම ලකුණු කරන්න පුළුවන්. ඒ දෙන්න එකට සම්බන්ධ නැති නිසා වෙන වෙනම ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. right. දැන් තන්තුව විසින් ඇති කරනව ආතති බලයක් ඒ මත ඒ ආතති බලය ඔබට පේනවද තලයට සමාන්තරව තමයි ආතති බලය ක්‍රියාත්මක වෙන්නේ. මොකද තන්තුව තියෙන්නේ තලයට සමාන්තරව. ඒ නිසා ආතති බලය තලයට සමාන්තරව තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙනවා තන්තුවෙන් ඇති කරන ආතතිය T. ඊළඟට මට කියන්න දැන් M මත ක්‍රියා කරන වෙනත් බල මොනවද?
සුමට තලයක් නිසා ඝර්ෂණය නැහැ කියලා ඔබ දන්නවා. සුමට තලයක් ලියලා තියමුකෝ. සුමට තලයක් නිසා ඝර්ෂණය නැහැ කියලා ඔබ දන්නවා. හැබැයි කැපිටල් M ගේ බර mg පහළට තියෙනවානේ. බර ක්‍රියා කරන්නේ ගුරුත්ව කේන්ද්‍රයෙන් නිසා මම මෙන්න ගුරුත්ව කේන්ද්‍රයේ සිට බර අඳිනවා. බර තියෙන්නේ සිරස්ව පහළට. මෙන්න කැපිටල් mg සිරස්ව පහළට තියෙන්නේ. තවත් බල තියනවද? ඔව්. තලය සහ ස්කන්ධය ස්පර්ශ වෙලා ඉන්නේ. ඒ නිසා අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව තලය සහ ස්කන්ධය ඉන්න පෘෂ්ඨයට, ඒ කියන්නේ මෙන්න මේ පෘෂ්ඨයට ලම්බකව තියෙන්නේ. ඒ නිසා මෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව R, මෙයා ලම්බකයි. මම ලම්බක ලකුණක් දානවා. දැන් කැපිටල් M ගේ බර තියෙනවා. තලය විසින් නැති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. තන්තුව විසින් නැති කරන ආතති බලය තියෙනවා. අවශ්‍ය නම් ගුරුත්ව කේන්ද්‍රය හරහා යන විදියට මෙතනත් කඩිරකින් මෙහෙම දාන්න පුළුවන්. දැන් හරිනේ. දැන් මෙතෙන්දී තව වැදගත් දෙයක් අවශ්‍යයි අපිට. මේ බල තුන එකිනෙකට ආනතව තියෙන්නේ. ගණන් හදන්න ගියාම ඔබ මේකෙන් ගණන් හදලා තියනවා නම් ඔබ දන්නවා අපිට මේ mg සංරචක වලට විභේදනය කරගන්න සිද්ධ වෙනවා. නේද? mg සංරචක වලට කඩන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපි කරන්නේ මොකද්ද? අපි mg ගේ මෙන්න මේ පැත්තට සංරචකයක් ගන්නවා. mg ගේ මේ පැත්තට සංරචකයක් ගන්නවා. mg විභේදනය කරද්දී mg ගේ කෝණය, ඒ කියන්නේ mg මේ රේඛාවලට කොච්චරක් ආනතයිද කියලා අපි හොයාගන්න ඕනේ. ඒක හරි සරල දෙයක්. එච්චර අමාරු වැඩක් නෙමෙයි. එකපාරට නොපෙනෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙහෙම බලන්න. ඔබ බලන්න දැන් මෙතන තීටා කෝණය තියෙන්නේ. අපිට පුළුවන් නේද mg ගේ බලය මෙහෙම දික් කරගත්තොත් සරල රේඛාවක් විදියට, කඩිරක් විදියට. ඔබට පේනවා දැන් මෙතන ලම්බකයි, අංශක 90යි. ඒතර මෙන්න මේ ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒ නිසා මෙන්න මේ කෝණය 90 වරින තීටා. මෙතන 90 නම් මෙයා තීටා නම් මේක 90 වරින තීටා. මේක 90 වරින තීටා නම් මේකත් 90 වරින තීටා. මේ කෝණ දෙක 90 වරින තීටා, right? දැන් ඔබට පේනවා මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ මෙතන 90යි. මේක 90 වරින තීටා. එහෙමනම් ඉතිරි කෝණය කීයද? ඉතිරි කෝණය තීටා. right? ත්‍රිකෝණේ කෝණ තුනේ එකතු අංශක 180යි. අපිට එනවා මෙතන 90 නම් මෙයා 90 වරින තීටා නම් මෙයා තීටා. දැන් ඔබට පේනවා මේක තීටා නම් තීටට බද්ධ පාදය හැදෙන්නේ මෙතනින්. නම් මේ පැත්ත මොකද වෙන්නේ? mg cos theta. තීටාගේ සම්මුඛ පාදය හැදෙන්නේ මේ පැත්තෙන්. මේක mg sin theta. ඊළඟට සංරචක දෙක මාක් කරද්දී දිග ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පුළුවන් නම් හොඳයි. දැන් අපි සංරචක බෙදෙන්නේ මෙයා විකර්ණය වන පරිදි සෑදෙන සමචතුරාශ්‍රයේ පාදනේ. මෙයා විකර්ණය වන පරිදි සෑදෙන ඍජු කෝණාශ්‍රයේ පාදනේ. ඒතර ඍජු කෝණාශ්‍රයේ පාද මෙන්න මේක mg cos theta. මේක mg sin theta. right? දැන් සංරචක දෙක වෙන් කරගත්තාම අපිට මේ පැත්තට බල දෙකක් තියෙනවා, මේ පැත්තට බල දෙකක් තියෙනවා. මතක තියාගන්න සංරචක දෙක වෙන් කළාම mg කියලා කෙනෙක් නැත. තවදුරටත් mg නැහැ. mg වෙනුවට තමයි සංරචක දෙක වෙන් කරගත්තේ.
right. එහෙමනම් අද පාඩම් කොටස මෙතනින් ඉවර කරනවා. ඔබට මේ ගැන තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම කියන්න කමෙන්ට්ස් වල දාන්න. අපි ඉස්සරහ වීඩියෝ වල මම ඉස්සරහ පාඩම් වලදී ඉස්සරහ වීඩියෝ වලදී ඒ ගැන කතා කරන්නම්. ඒ වගේම අපේ WhatsApp group එක මම description එකට දාන්නම්. ඒකට සම්බන්ධ වෙන්න බොහොම ස්තුතියි.